Hello ඉතින් boys and girls. ඉතින් මොකද වෙන්නේ? අද මචං ඉතින් අපි ප්ලේ කරන්න යන්නේ කා ගේම් එකක්. අද ඉතින් අපි මේ කා ගේම් එකේ මේ කා එක අප්ඩේට් කරන්න තමයි යන්නේ. මම ඉතින් අලුතින් ආපු නිසා මම පොඩ්ඩක් හොයලා බැලුවා මේ ගේම් එකේ මොන වගේ සල්ලි තියෙන්නේ කොයි වගේ තැන් වල සල්ලි තියෙන්නේ කියලා. මම ඉතින් මුලින්ම සල්ලි හොයන්න ගත්තා. මම මේ කන්දේ පොඩ්ඩක් ඇවිදලා බැලුවට එතන තිබ්බේ නෑ. හැබැයි මම දැක්ක මෙන්න මෙතන සල්ලි තියෙනවා. එතකොට මට මෙතනින් තමයි පළවෙනියටම සල්ලි හම්බුනේ. රුපියල් 300ක් අතේ තිබ්බා. ඒ වගේම වැඩිපුර රුපියල් 1250කුත් තිබ්බා. ඒ හින්දා මේ වැඩේ මට ගොඩක් ලේසි වුණා. මට ඉතින් අතසේ සල්ලි හෙව්වා කියලා මං ආ පොඩ්ඩක් එයාපෝට් එක පැත්තට. එතනදින් මට සල්ලි ගාණක් හම්බුණා. මට ඉතින් මොකද්ද බෝලයක් අස්සේ තිබ්බ කාසියකුත් හම්බුණා මචං. ඉතින් මං පොඩ්ඩක් ඒක ඇදගෙන ඒක දිහා බලන් ඉද්දි මට හිතුණා පොඩි වටයක් දාන්න මේකේ. මං ඉතින් පට්ටම වෙකින් ගියාගෙන විද්දගෙන ගියේ මචං. අය කතා කරලා ඉන්නේ අය එකපාරක් හැප්පුන්නේ එකපාරක් හැප්පුන්නේ එකපාරක් නෑ හිතන්නේ මගේ ඕනිගයිමයි කරේ. මම ඒක ඕනිගයිමයි කරේ. ඇත්ත අරක මචං ඒක හිතන්නේ ඒක කාර්මික දෝෂයක්. ඒක වැද්ද තියෙන කාර්මික දෝෂයන් නිසා මේක වාහනේ දකුණු බ්‍රේක් එකේ නෑ වම් බ්‍රේක් එකේ තිබ්බට දකුණු බ්‍රේක් එකේ නෑ. හරි මචං ඉතින් ඔයගොල්ලෝ මෙච්චර මේ වීඩියෝ බලනවා නම් අනිවාර්යෙන් channel එක subscribe කරලා like එකක් දාලා ඒකම මේ වගේ වීඩියෝ බලන්න කැමති යාළුවන්ට share පාරක් දාන්න ඉතින්. මේ මොනවද කියලා බලන්න මම පොඩි වටයක් දැම්මා. ආතනත් ඉඳන ඉන්දියාවේ පාවෙලා මං ආව අලුත් පැත්තකට එතනින් සල්ලි හොයාගන්න. ඉතින් මචං කොහොමද මං එතනින් හොඳ ගාණක් හොයාගත්තා. අපි දැන් යමු අපි මේ වාහනේ අප්ග්‍රේඩ් කරන තැනට. හරි මචං ඉතින් අපි යන්න අප්ග්‍රේඩ් කරන තැනට. ඉතින් මම වැඩි කතා කරන්නේ නැහැ. ඔයගොල්ලෝ බලාගෙන ඉන්න මේ වාහනේ හදන වීඩියෝ. හරි මචං ඉතින් අපි ආ පොඩ්ඩක් මේ වේගෙ ටෙස්ට් කරන්න. ඉතින් අපි මෙන්න මේ වලල්ලට බහැලා අපි මේ වේගෙ ටෙස්ට් කරමු. කලින් 400 ගණක් ගියේ. අපි බලමු දැන් කීයක් යයිද කියලා. ඔව් 300යි. ඔව් 300යි 500යි මචං ගැම්මත් 500ක් ගියා. සුපිරි වණ්ඩියක් තමයි ඉතින් මේක මචං. අය මං කිව්වනේ මේක සුපිරි වණ්ඩියක් කියලා. හරි මචං ඉතින් අදට මෙතෙන් වීඩියෝ ඉවරයි. මේ අලුත් වීඩියෝ